අපේ ජීවිත ගැන කායික මානසික ආර්ථික වගේම පාරිසරික සුවපත්භාවය ගැන අලුතෙන් හිතන්න පරම්පරාවෙන් පරම්පරාවට එන අවුරුදු චාරිත්‍ර අපිට අපූර්ව අවස්ථාවක් හදලා දෙනවා. අවුරුදු සුබ නැකතට කැත්ත උදැල්ලාරන් වැඩ අල්ලපු අපේ මුතුන් මිත්තන් එදිනෙදා ගෙවත්තේ කුස්සිය වැඩවලින් වගේම ආහාර රටාවෙන් කායික සෞඛ්‍ය රැකගත්තා. අවුරුද්දට කලින්ම අටුකුඩු පුරවලා ගනුදෙනු නැකතට කරපු මුල්ම ගනුදෙනුවේ ඉඳන් හැමදාම බතට ගත්ත හාල් ටිකෙන් මිටක් ඉතුරු කිරීම දක්වා ඔවුන් කළේ ආර්ථික සුවපත්භාවය හුරු කිරීම. අවුරුදු නැකතට පැලයක් සිටුවමින් අවුරුද්දක් දියදීපු ලිඳත් එක්ක ගනුදෙනු කරමින් පාරිසරික සුවපත් බව වෙනුවෙන් තම යුතුකම ඉටු කළා. ඒ වගේම අවුරුදු කාලෙට හැම දෙනාම එකතු වෙලා කරපු ජවය බුද්ධිය වැඩෙන ජල ක්‍රීඩා පවා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නිරෝගී කරන්න හේතුවක් වුණා. ලෝකෙ කොහේ හිටියත් අවුරුදු කාලෙට අමුතු සතුටක් දැනෙන්නේ. ගම්බිම්වලට ගිහින් නෑදෑයෝ බලන්න හිතෙන්නේ. මහගෙවල් මතක් වෙන්නේ අපේ ඒ අතීත ලේ උරුමය නිසාමයි. ලැබුවා වූ මේ අලුත් අවුරුද්දේ අපේ සම්ප්‍රදායන් රැකගෙන සුවපත් භාවයට නව අරුතක් එක් කරගමු. අපේ වටිනකම් සුරැගෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.